ඒයි කොල්ලෝ සරම පරිස්සම් කරගන්න. මම දන්නේ නැහැ හොඳේ මම සරමට වගේ කියන්නේ. ඔන්න ඉතින් ගොඩාක් කෙල්ලෝ මගෙන් කතා කරලා අහනවා අක්කේ සරන් වලින් ගවුම් මහන්න බැරිද කියලා. ඉතින් අපේ මහත්තයා සරන් තියනවා ගෙදර අපේ මහත්තයා අඳින්නේ මට සරමෙන් ගවුමක් මහ ගන්න බැරි වෙයිද කියලා. පුළුවන්. ඉතින් මං ඔන්න මහන්න හදන්නේ සරමෙන් ගවුමක්. කොල්ලෝ ටික සරම් පරිස්සම් කරගනිලා නෝනා උඹේ අඳින්න තියෙන එකම සරමටත් වැඩේ දෙහි. ඉතින් ඒක පරිස්සම් කරගන්න ඕනේ. ඒකට නම් මට වගේ කියන්න බෑ. ඉතින් ඔන්න මම ගවුමෙන් සරමක් මහන්නයි නෑ සරමෙන් ගවුමක් මහන්නයි හදන්නේ. ඉතින් බලමු මාත් එක්ක ගොඩක් අය සරමෙන් ගවුමක් මහන්න බැයිද කියලා අහන අයට තමයි ඉතින් මේක. ඉතින් සරමක තියෙනවා සාමාන්‍යයෙන් දැන් ඔයාලට මෙහෙම තිබ්බාම පේනවා ඇති. සාමාන්‍යයෙන් අපේ 3 කාල ගවුමක් මහන්න පුළුවන් 3 quarter size එකේ. මේකේ උස තියෙනවා උස තියෙනවා අඟල් 47ක් බුදුන් මේ ඇති. ඉතින් මම මේ ගවුම ඇඳගෙන ඔයාලට රැගලන් ගවුමක් කියලා දෙන්න හැදුවේ මම මේ සරමෙන්. ආයි හිතනවා බෑ අත් දෙක දාලා ලස්සන ගවුමක් මහන්න ඕන කියලා. මේක ඇඳන් ආවේ අපි රැගලන් ගවුමක් මහමු කියන්නේ. මේක ඉතින් ආයි වෙන වෙලාවක කියලා දෙන්න. හොඳේ. ඉතින් දැනට අපි මහමු අත් දෙක දානවද? රැගලන් ආවොත් මේක දිගටම ගන්න පුළුවන්. අත් දෙක චූටි අත් දෙකක් දාලා මහමුනේ මේ ලයින් ගවුම. සමහර විට ඒ ලයින් ගවුම තාම තේරෙන්නේ නැති අය. ඒ ලයින් ගවුමක් චූටි අත් දෙකක් දාලා මහමු. අත් දෙකක් දාන්න පුළුවන් මේ සරනේ. හරි. ඉස්සෙල්ලාම මෙන්න මේ සරමේ ඕපන් එක කපලා ඉවත් කරගන්න. හොඳේ. මේ මූට්ටුව මෙන්න මේ මූට්ටුව කපලා ඉවත් කරගන්න. ඉතින් ඔන්න කැපුවා මේ තමයි මූට්ටුව සරමේ කපලා අයින් කරා. ඊට පස්සේ මේ රෙද්ද ඔයාලට මම කියලා දීලා තියෙනවා බලවාටිය සමහර විට හොඳ පිට කන පිට තෝරගන්න ඕනේ. සමහර සරං රෙදි වල හොඳ පිට කන පිට හොයාගන්න බෑ. මේ බලවාටිය මේ කටුව අහු වෙන පැත්තත් බලලා කන පිට හොයාගන්න පුළුවන්. සමහරට print එක වැරදි පැත්තට ගහනකොට එහෙම හොයාගන්න බැරි වෙලාවලුත් තියෙනවා. ඉතින් මම ඔන්න ඔයාලට හැමදාම කියන විදිහට මම රෙද්ද නමනවා. මෙහෙම නැමුවා. ඔන්න ඉතින් මම රෙද්ද නමා ගත්තා. එළුවා. හරි ඔන්න ඉතින් මම මගේ මෙෂර්මන්ට් ටික මෙතන ඉඳන් ලකුණු කරගෙන යනවා. මගේ උර ඒ ලයින් ගවම සමහරුන්ට සමහර තැන් පැටලිලා කියලා කියපු හින්දා තමයි මම මේකත් ආයෙම කරන්නේ. නැත්තම් මේක කපලා පෙන්නන්න උවමනාවක් නැහැ. කමන්නේ ඔයාලා බලා ගන්නකො. මගේ උර පළල තියෙනවා 15ක්. 15 දෙකට බෙදුවාම 7මාරයි. 7මාරට රේඛාවක් ගහනවා. මේ 7මාරම මෙතන තියලා මේ 7මාරම මෙහිම පාතට ලකුණු කරනවා. ලකුණු කරලා මෙහෙම රේඛාව අඳිනවා. ඔන්න ඔය විදියට. ඊට පස්සේ මගේ කරපළල තියෙනවා 7ක්. 7යි කියන්නේ 3මාරයි. මම ඒකෙන් 3යි කාලයි ගන්නෙ. මම ඔයාලට ලස්සන ඉස්සරහට පොඩි ඩිසයින් එකක් දාලා කර හදන්නේ. ඒක නිසා මම ඒක ඔයාලට කියලා දෙන්නම්. පිටිපස්සේ මම කර වහලා තමයි අඳින්නේ. ලකුණු කරගත්ත මගේ කර ගැඹුර තියෙනවා 7මාරක්. මම ඒක ලකුණු කරගන්නවා 4යි 7මාරයි මෙහෙම වෙනම ලකුණු කරගන්නවා. මම දැන් පළු දෙකම එකට අඳින්නේ. මෙහෙම ඇඳගත්තා. මෙන්න මෙතන පොඩි වී ඇටයක හැඩයට ලස්සනට ඔහොම ඇඳ ගන්නවා. මම මෙතනට බොත්තමක් දාන්නයි හදන්නේ කරට. ඊට පස්සේ මෙතනින් අගල් භාගයක් පාත් කරගන්නවා. උරහිස ඔහොම අගල් භාගයක් පාත් කරනවා. මෙතන ඉඳලා ඊට පස්සේ මගේ පපුවට ලකුණු කරනවා උස. පපුවට තියෙනවා 11මාරක්. ඉන්නට තියෙනවා 16ක්. ගවුම උස තියෙනවා 42ක්. 42යි 43ක් ගත්තා මැහුම් වාසිත් එක්ක. 11මාරයි 16යි 43යි.
මෙන්න මෙහෙම මේ හරහට රේඛා ටික ඇඳගත්තා. ඊට පස්සේ ඉනේ ඉඳන් පහළට උස මම 7ක් ලකුණු කරා. මොකද ඉනවට මින් අපිට ඕනි ඒ ලයින් ගවමකදී මගේ ඉන තියෙනවා 36ක් 36 බෙදුවාම 4ට බෙදන්න ඕන 36 4ට බෙදුවාම 9යි 9යි 18යි 36යි 9යි මන් 9ට අඟලක් හෝ එකමාරක් ඔයා මැවුම් වාසි තියන්න ඒ ලොකු කරගන්න ඕනොත් ලොකු කරගන්න එතකොට ඔයා මේ මොනවාද ඩාට් ගහනවා නම් ඒකට තව අඟලක් තියන්න මම ඩාට් ගහන්න නැතුව තමයි මගේ ඇඳුම් අහන්නේ එතකොට මගේ පපුව තියෙනවා 38ක් 38 කියන්නේ 9මාරයි 9මාරට එකමාරක් එකතු කරා 11යි ඒ 11ම තමයි මෙතනත් ලකුණු කරන්නේ එතකොට මගේ උකුල තියෙනවා 40ක් 44ට බෙදුවම 10යි ඒකටත් මෙහෙම එකමාරක් කියලා මෙන්න මෙහෙම ගැව්වා ඒක පොඩ්ඩක් මෙහෙම මම පාදට හැඩ කරනවා චුට්ටක් වැඩිපුර මේ ගව්වේ මම හැඩගත්තා ඊට පස්සේ ඔයාලට මම කියලා දීලා තියෙනවා මෙතනින් අඟලක් අඩු කරන්න කියනවා එකමාරක් අඩු කරන්න කියනවා ගොඩක් අය එක එක විදියට කියනවා හැබැයි මෙහෙම හැඩ කරන ප්‍රමාණය වැඩි වෙන්න අපි අඩු කරන අඟල් ගාන අඩු කරන්න වැඩි කරන්න ඕනේ මෙතන 27ක් තියෙනවා මෙතනට 27යි කියන්නේ අඟලයි ඔයා එකමාරක් විතර වෙන්න එකමාරක් දෙකක් විතර වෙන්න මෙන්න මෙහෙම වැඩි කරන්න නැත්තම් මුල්ලෙන් එල්ලෙනවා ගොඩක් වෙලාවට ඔයාලට කියලා දෙන්නේ අඟල හැබැයි අඟල හැම එකකටම හරියන්නේ නැහැ මොකද අපි හැඩේ වැඩි කරන්න අපි මෙතනින් වැඩ කරන ප්‍රමාණය වැඩි කරන්න වෙනවා නැත්තම් මේ මුළු දෙක එල්ලෙනවා ඉතින් ඔච්චරයි මට කරන්න තියෙන්නේ ඔන්න මම මෙතන අත්තට වක්‍ර යන්දා එතකොට ඉදිරිපස පළුවට මෙතන ඉඳන් මෙතනට අඟල් භාගයක් තියලා මෙහෙම රේඛාවක් ඇඳගෙන ඒකත් මෙහෙම්මම ඇඳගත්තා මම ඉදිරිපස පළුව පිටිපස කර මෙතන ඉදිරිපස පිටිපස මේ හැමදේම එකටම තමයි ඇඳලා තියෙන්නේ ඉතින් දැන් ඔන්න මාත් එක්ක කපමු ගවුම කපද්දි මතක් කරලා කපන්න මේ ඇතුළට හාරවලා කපන ඒවා මේ දෙකම එකට හාරවලා කපන්න එපා ඉදිරිපස පළුව විතරයි හාරලා තියෙන්නේ අපි කරට බේසින් කපන්න ඕනේ මම ඔයාලට කිව්වා මං අත මනිනකොට මෙන්න මෙහෙම මේක මැනලා අරගෙන මේකෙන් අපි අඟල් භාගයක් අඩු කරමු අඟලක් අඩු කරන්න කියලා මම මේකට පොඩි බෝරිච්චියක් තියෙනවා අඟල් භාගයක් ඇති ඊට පස්සේ මාර කේස් එක කොහොමද අත් දෙක කපන්නේ දැන් චූටි අත් දෙකක් දාමු අපි මෙන්න මේ ඉතුරු වෙච්ච කෑල්ලෙන් අත් දෙක ගමු එකක් තියෙනවානේ මේකෙන් ගමුනේ ඔන්න මැද්දෙක් කපනවා මෙතන කීයද 10මාරයි මම අඟලක් පාත් කරලා තමයි මෙතන ලකුණු කරන්නේ මොකද අත් මුදුන පොඩ්ඩක් උස්සන්න ඕන ඒක නිසා 9මාරයි මම 10ටම ගත්තා මේකේ පොඩි බෝරිච්චියක් තියන්න ඕනි එතකොට උරහිස 4ට බෙදලා තමයි මම ඔයාලට මෙතනට ලකුණු කරන්න කියලා දුන්නේ උරහිස 4ට බෙදුවා මේ මූලික අත මේක දෙකට මැද්දෙන් ලකුණු කරා ඊට පස්සේ මෙතන දෙකට මැද්දයි මෙතන මැද්දයි බැලුවා මෙන්න මෙහෙම අඟල් භාගේ ඔන්නෝ මිස්සුවා මම මෙතන පොඩි බෝරිච්චි ගතියක් තියෙන හින්දා මෙන්න මෙහෙම තව ටිකක් උස්සලා හැඩ කරා
මම මැනලක් නෙමෙයි මගේ අත ගත්තේ. මගේ අතේ මහත තියෙනවා 13. 13යි කියන්නේ 6මාරයි. 7මාරයි වැඩිපුර තිබ්බ මැහුණු වාසි වලට අපි අත පොඩ්ඩක් බුරුලට දාමු. පොඩි බුරුල් අතක් දාමු. ඔන්න ඔහොම. අත කැපුවා. ඔන්න ඔතන කාලක් හැරෙව්වට හරවල මේ විදියට දැම්මා අත අයින් කරා ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් කරේ පේෂින් එකක් කපමු මේවා කියලා දෙන්න දෙයක් නැහැ මේවා මම ඔයාලට කියලා දීපු ඒවා හොඳේ මම මේ ආයි කපන්නේ මට මේ සරමකින් ගවුම කරන්න ඕනිකමට තමයි ආයි මේ ලයින් ගවුමක් කපන්නේ තේරුම් නැති අයට ආයි ටිකක් වැඩිපුර බලා ගන්නයි මේ ඉස්සරහට හැරුවක්කට හරි ඊට පස්සේ මෙන්න පේශීන් එක කපා ගත්තා මේකට චූටි පටියක් කපා ගන්න මම මේකට තොණ්ඩු පොත්තමක් දානවා ඒක නිසා ඔන්න චූටි පටියක් කැපුවා කොහෙන්ද පිටිපස්සේ බලු වෙන්න ඉතින් ඔන්න මං ගවුම කපලා ඉවරයි. ඉතින් හරි මං ගවුමේ කොටස් ටික ඔක්කොම කපා ගත්තා. දැන් මේ සරමකින් ගවුමක් මහන්න බැරිද කියලා අහපු අයට තමයි මේක කරේ. අනේ මගේ කොල්ලෝ ටික කියන්න එපා එකම සරමයි ගෙදර තිබුණේ අක්කේ. අපේ ගෑණි ඒ සරමටත් වැඩේ දුන්නා කියලා එහෙම කරන්න එපා මහත්තුරු ටික පව් හොඳේ. මේ අදින් නැති වැඩිපුර අයින් වෙන වගේ අන්ත සරන් තියෙනවා නම් ඒ වෑනුත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා කියන්න තමයි ඔයාලට මම මේක කරේ. ඉතින් අනිත් එක මම ඔයාලට කො මගේ ඇඳුම් වල මම ඩාට් ගන්න නැහැ කියලා. ඩාට් යහුවේ නැති උනාට ඇඳුම් හැඩයි, ගවුම් හැඩයි පේනවනේ. ඔය ඉන්න ලස්සනට කෙල්ල වගේ. ඉතින් ඩාට් ගහන්න ඕනේ නැහැ. ඇඳුමක් හැඩ කරන්න ඩාට් ගහන්න නැතුවත් ඇඳුම් හැඩ කරන්න පුළුවන් නිසා මම මගේ ඇඳුම් වලට ඩාට් ගහන්නේ නැත. ඉතින් ඔන්න මහත්තුරුගේ තියෙන එකම සරම කපන්න එපා. ඉතින් ඔන්න මමත් බැනුම් අහන්න වෙනවා මටත් හොඳේ. ඒක නිසා ඉතින් ඔයාලට අයින් කරන සරන් වලින් වැඩක් ගන්න පුළුවන් කියන එක පෙන්වන්න තමයි මම මේක කැපුවේ. මේක මහනකොට මම වීඩියෝ එක ගේන්නම්. එතකොට තව මොකද කියන්නේ අපි ඉස්සරහට සාරියකිනුත් ගවුමක් මහමු ලයිනින් ලෑස්ති කරලා තියාගන්න. සාරියකුයි අපි ඉස්සරහට සාරියකිනුත් ගවුමක් මහමු. ඉතින් ගිහිල්ලා එන්නම්. බයි.